මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා හරේ මන්දා පටිරෝල් කරගන්නේ මොකද මන්දා හරේ මන්දා හොඳයි ඉතින් කියපන් ඇයි එහෙම වුනේ මං කොහොමද දන්නේ අයියෝ පිටාජෝ දැන් ඉතින් අපි මේව හැමදාම අනුන්ගේ කේලම් අගිස්සෝ ඉඳලා හරියන්නේ මොනෝ හරි වැඩිපුර 454ක් කියන වැඩක් සෙට් කරගන්න වෙනවා. ඔව්. දැන් හිටින් අලුත් අවුරුද්දකුත් එනවනේ. හරියටම හරි. මටත් ඉතින් හැමදාම මේ රැට හොරපොල් බාන වැඩි කරන්නත් බෑනේ. මොකද කවදා හරි අපට දරුවෝ ඉන්න කාලෙට ළමයින්ගේ නම්බුරකින් හරි මොකක් හරි කරන්න ඉබේ. නැද්ද මං කියන්නේ? අන්න ඒක තමයි මමත් කියන්නේ. ඒක තමයි. මේ මගේ ඔලු ගෙඩියට සෝක් අයිඩියා එකක් බහැලා තියෙනවා. මොකක්ද අයිඩියාව? අවසානයේ බෝගම්බර සිරිනරඹන එකක්ද? එහෙම නැත්නම් වැලිකඩ හොරි කසන එකක්ද? එහෙම නැත්නම් බලාගත් අතේ බලාගෙන මහරට වෙලා ඉන්න එකක්ද? කොයිකද දැන් ඕකේ? හරි. දැන් මේක ඇවිල්ලා විශ්මිත අයිඩියාවක්. විශ්මිත අයිඩියාවක්? ඔව්. ඒ කියන්නේ කෙලින්ම ඉල්ලුම්ගස් එකෙන්ම. නෑ මිනිහෝ. මේක ඇවිල්ලා පොඩි සුනක කතන්දරයක්. කියන්නේ බලු වැඩක්. ඔව් ඒ වගේ තමයි. හැබැයි ඉතින් වැඩි බලු වුණාට කැපිල්ල කපන්න පුළුවන් මුල් පෙත්තෙන්ම. හරි ඉතින් වැඩේ කියනකො මොකද්ද කියලා? වැඩේ මේකයි. මොකද්ද? හැබැයි අපි මේ බිස්නස් එක කරන්න පටන් ගත්තට පස්සේ මෙලෝ 100ක් නැතුව හැම කෙනාම මේ බිස්නස් එක කරන්න හදයි. අය කිසි ඉරිකිතයක් නැතුව කරන්න හදයි. දන්නවනේ කොපි කිරිල්ලේ තරම. හරි වැඩේ මොකද්ද කියනකො? වැඩේ හොඳ නම් පේටම් බලපත්‍රයක් හරි ගන්න බැරියයි. ඔව් වැඩේ මේකයි. අපි දාමු මේ වෙට්නරි මේ කතා කරන්න එපා. ඔය කලිනුත් සත්ව චිකිත්සාගාරයක් කියන එක පටන් අරන් අර නොදන්න පළාතක බල්ල 50ක් වලගම් පිටියවුවා ඇල් වතුර ඉන්ජෙක්ෂන් ගාලා අනේ අම්මේ මට නෑ කියනකම් මේ සැරේ දාන්නේ වෙට්නරි ක්ලිනික් එකක් නෙමෙයි. මේ සැරේ දාන්නේ වෙට්නරි ඩේ ඇන්ඩ් නයිට් කෙයා එකක්. මොකක්? වෙට්නරි ඩේ කෙයා ඇන්ඩ් ඩේ ඇන්ඩ් නයිට් කෙයා. දැන් ඔහේ හිතුවද මේ දෙමව්පියෝ ළමයි ඩේ කෙයා එකේ දාලා දවල්ට වැඩට යනවා වගේ බල්ලොත් මේ ඩේ කෙයා වලට දාලා වැඩියයි කියලා. දැනට නැති එක ඇත්ත. නමුත් අපි එහෙම සංස්කෘතියක් ඇති කරන්න ඕනේ. අලුත් නව සංස්කෘතියක්. ඒ කියන්නේ නව සංස්කෘතියක්. අන්න හරි. නිකන් නව සංස්කෘතියක් නෙවෙයි. නව බලු සංස්කෘතියක්. පටිරෝල් කමක් නෑ. වැඩේ අන්තිමට අතප්පයන් නොකඩි ගාර නන්නේ. එක්ක ඔන්න කියනවා චුංගල මාටිල්ලා කියනවා. බච්චි කුකුලා කියනවා. චූටි ෆැටෝ කියනවා. එහෙම තමයි ලොකු ගෑල්ලෝ නම්. කූටි කුටිල්ලා. කූටි කුටිල්ලා අන්න හරියෝ. අයි බම්බල කුට්ටි අම්මා. ඕක මොකද්ද? අර අම්මත් එක්කගෙන නෝනා පල්ලට කතා කරන්නේ සුදු මහත්තයෝ කියලා. සුදු මහත්තයෝ කියලා? එතකොට හාමු නෝනා එයාගේ මහත්තයාට මොකක් කියලාද කතා කරන්නේ? ඒක නම් මොකද්ද කියන්නේ දන්නේ? හැබැයි දවසක් මං හාමු මහත්තයා හොයාගෙන ගිය වෙලාවේ නෝනා මහත්තයා මට කිව්වා ඒ බලු මිනිහා කොයි වෙලාවෙත් ගෙදර නෑ ළමයෝ කියලා. පටිරෝල් ඒකත් එහෙමද? මේ එහෙනම් දැන් මොකෝ කියන්නේ කතාව අපිට වැඩක් නැහැ. දැන් මොකද්ද අපි දාන නම? දාමු ටිකක් ඉංග්‍රීසි ටච් එකේ නමක්. නිකන් දිරව ගන්න බැරි විදිහේ. නිකන් ලන්ඩන් ඩේ කියා. ඒ වගේ එකක්. ලන්ඩන් ඩේ කියා. හරි මම කියන්නද? අපි දාමු the Bawa Animal Night and Day කියා. කොහොමද වැඩි? the Bawa. ඔව්. Bawa කිව්වම නිකන් බල්ලෝ විතර බලාගෙන තැනක් වගේනේ. එතකොට පූසු. ඒක නිසා දාමු the Bawa and Nyawa Day කියලා. මොකෝ කියන්නේ? ප්‍රශ්නයක් තියෙනවනේ. මොකද්ද? දැන් ඔය බල්ලොයි පූසොයි විතරක් මේ සමහර ගෙවල් වල හුරතලෙට ගිරව්, මුගටි, රැළලිහිණි, වඳුරෝ රටේ ඇඳුම් ඇති කොන්නවනේ. ඇයි හුණු? ඔයද හුණු ඇති කරන්නේ? ඇයි ඔය ගෙවල් වල ඇති කරන්නේ? ඉරට්ටේ බත්තටි ගහලා කන්න දෙදී. හරි මේ හුණු ඇති කරන කතාව වැඩක් නැහැ. මේ මෝ කියන්නේ බයිමුද වැඩේට දැන්? බයිමු එලකිරි හොයස්. එච්චරයි.
පිසාචෝ ටවුන් එකකින් පරණ ගේ කවලක් කුලියට ගන්න වැඩේ හරි. කොහොමද බලන්න ඔගේ කෑල්ල? ශාමරුවේ බල්ලන්ට පුතියන්න තමයි හොඳ හැබැයි මිනිස්සුෙකුට නම් ඉවසන්න බෑ පෙරේත ගන්න. එහෙම තමයි ටිකක් සුද්ධ පවිත්‍ර කරලා ගන්න ඕනේ. ගන්න. දැන් අපි මේක පිළිවෙලක් කරලා අරගෙන ඉස්සෙල්ලාම පබ්ලිසිටි පටන් ගන්න ඕනේ. පබ්ලිසිටි? ඔව්. ඒක කොටද? පබ්ලිසිටි නැතුව කොහමද ඔය හිතුවද මේක මේ බෝඩ් එක ගහව පළියට මිනිස්සු බල්ලෝ බලලු කරතියන් එයි කියලා පිනට මොන්ටිසෝරියක් දැම්මා වගේ. හරි දැන් කොහොමද පබ්ලිසිටි දෙන්නේ අන්න ඒක කියන්නකෝ. දෙන්නේ මෙහෙමයි. ගහමු පෝස්ටර් පාරක් ගම දෙක වෙන්න. ඔබේ සුරතලා බලා ගැනීම ඔබට ප්‍රශ්නයක්ද? ඔබ නිවසේ නැති විට සුරතලා අනාතයි නේද? අනාතයි නේද? අනාතයි ඒ වචනේ හරියන්නේ නැහැ. එහෙනම් ඔබේ සුරතලා අනාරක්ෂිතයි නේද? අන්න හරි දෙකම එකයිනේ. ඔව් ඒක හරි. කොහොමද දෙකම එක වෙන්නේ? ඇයි අනාරක්ෂිත නිසානේ අනාත වෙන්නේ. දැන් මේ අපිට වෙලා තියෙන්නේ ඒකනේ. දැන් මේ අපි අනාත වෙලා දින්නේ. නෑ නෑ සනාත වෙලා ඉන්නේ. ඒකනේ මේ බල්ලන්ව හරි විකුණලා ගානක් හොයාගන්න හදන්නේ. ඇයිද ඊයේනේ? පටිරෝල් පටිරෝල් හරි මේ ඔය වැල් බයිලා කතා මොකුත් වැඩක් නැහැ. ඔය ඔක්කොම පැත්තකින් තියලා දැන් අපි ගම පුරා අලවන්න පෝස්ටරේ ඩිසයින් කරමු. ඔව් මේ පෝස්ටර් ගහන්න ඕන රජෝ බලගානක් අපි ගහන්න ඕන තාප්පවලයි ගස්වලයි හැමතැනම මේ ගහන්න ඕන කියන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා පෝස්ටරේ ඩිසයින් කරලා ඉන්න ඕනේ. ඩිසයින් කරමුකෝ. ඔබ විනෝද චාරිකාවක් සඳහා නිවසින් බැහැරව යද්දී සුරතලා ප්‍රශ්නයක්ද? හරි. අන්න දැක්කද? අන්න ඒ වගේ නිකන් මොලේට දෙන්න ඕනේ මොලේට. ඔබ ට්‍රිප් එකක් යන විට බල්ලා ගෙදර කන්න නැතුව ලෙලිපොල් ගැසෙනවා නොවේද? අන්න ඔය තියෙන්නේ අන්න එහෙම මොකද දෙන්න ඕනේ. ඒක ටිකක් ඇදලා කරලා නිකන් ගානට නිකන් අර දුක හිතන විදියට ගහන්න ඕනේ. දෙන්න ඔය තියෙන්නේ. තමුන් වගේ තමුන්ගේ බල්ලා නෑදෑයෝ බලාගන්නේ නෑ නේද? අන්න හරි. ඔය නෑදෑයෝ කියන જાතිය බල්ලාගෙන් හරි පරිගන්න තමයි බලන්නේ. ඒක තමයි හරියටම හරි. තව ලියන්න ඕනේ මෙන්න මෙහෙම. ඔබ ගමන් බිමන් යන විට සුරතලාට සුවපහසු කාමර. ප්‍රණීත ආහාර. හරියට හරි. ඔය එන්න ඕනේ. දැන් මේ කියන්නේ මොනවද දැන් අපි ඒවට දෙන්නේ? ඒක කන්න දෙන්නේද? ඔය මඤ්ඤොක ටිකක් හම්බලා හාල්මැස් වල ටිකක් කලවම් කරලා දෙනවා එච්චරයිද? මොකද අයිතිකාරයා ආපු වෙලාවට කන්න දීපුවා කියයිද බං බල්ලෝ? ඔව් ඒක මේ වගේ බලු කතා කිවිල්ලක් තියෙන මිනිස්සු ගාවනේ නේද? බල්ලා හැබැයි ඒ පැත්තෙන් නම් රත්තරන් ඕ. පිසාචෝ දැන් වැඩ ටික ඔක්කොම හරි. හරි. නියමෙට තියෙනවා. මේ කොහොමද බෝඩ් එක බලනවාකෝ? The Bawa and Nyawa and any animal night and day කියලා. හැබැයි නම මතක තියාගන්නම පුල්ස් කැප් පිටු භාගයක් විතර ඕනේ. ඔය ඒකයි ප්‍රශ්නේ. The Bawa and Nyawa any animal night and day කියලා. වරු. The idea is very good. මේ නේද නියමෙට? මොනවද කියන්නේ? දුන්න දින එක සබංකාරියෝ, කිරිපිටිකාරියෝ, යෝගට්කාරියෝ, ටියුෂන්කාරියෝ, කරාටි පන්තිකාරියෝ ඔක්කොගේම පෝස්ටර් රැහෙන දුන්න එක රැයින්ම පෝස්ටර් මාපියාවක්. අන්නේතරයි. අනුන්ගේ පෝස්ටර් පාරේ යාළුවලා තිබ්බා කියලා. මොකද ඒකෙන් අපිට කන්න හම්බ වෙන්නේ නැහනේ. අන්නේකනේ. අපි අනිවාර්යෙන් ඒවා වහලා හරි අපේ පෝස්ටර් එක ගන්න ඕනේ. අන්නේකනේ. අනික එයාලා පෝස්ටර් අලෝන දවසට කිසි අනුකම්පාවක් නැතුව අපේ පෝස්ටර් ඔත් වහනවනේ. පෝස්ටර් වැඩෙත් එනං ඒ විදිහට යනවනේ. හරියටම හරි. දැන් ඕක බලපු ගමන් මිනිස්සු දන්නවා ගමනක් බිමනක් යන්න ඕන වෙච්ච වෙලාවට. ගෙදර ඉන්න බල්ලා පූසා බඩගින්නේ තියන්න වෙන්නේ නැහැ. අපේ බව්වා and ඥාව්වා any animal night and day කියා එකට ගෙනාවනම් බල්ලා හෝ පූසා හෝ සුරතලා හෝ සදාරකවරණයි සදානුස්මරණීයයි සදා අමරණීයයි කියන්නේ. අන්න පබ්ලිසිටිය වැඩ කළාද කොහෙද කට්ටිය බල්ලෝ බෝසු අරන් පොලි වේනවා අර එන්න මිස් වෙල්කම් තැන්ක්ස් මේ මම දවස් 4කට පික්නික් එකක් යනවා. ගමන්නේ මගේ පවුව දින්න දවස් 4කට බාර ගන්න පුළුවන්ද?
පුළුවන්. දවස් 4කට නෙමෙයි මිස් මාස 4ක් ඉඳලා එන්නකො කිසි ප්‍රශ්නයක් නෑ. අපි දරුව බලා ගන්නවා වගේ බලා ගන්නම් පවුව දෙන්නව. දිනකට සතෙකුට 800යි. දිනකට සතෙකුට 800යි. Okay, no problem. ඔව්. අද ඇඩ්වාන්ස් 500 දීලා යන්න. හරි. ඇඩ්වාන්ස් නැත ප්‍රශ්නයක් නෑ. බැලන්ස් එක ආපහු ගන්න දවස කිව්වනම්. Okay, no problem. Thanks. එන්න මහත්තයා. ඔව්. මේ මගේ මේ හොරතලාව පරිස්සම් කරලා දෙනවද දවස් දෙකකට මම වන්දනාව යනවා ඒකයි යෝ අපේ ගෝණියකනේ දාන්නවිලා තියෙන්නේ මොකද සතා මේ කබරේ කොන් මම මේ හොරතලයට ඇති කරන්නේ කබරේ හරි කවන්නේ කියලා යන්න මේ දවසට 800යි මහත්තයා ප්‍රශ්නයක් නෑ මේ සුරං අයියා මොන කිහිම්මලකටද කබරේ බලාගන්න බාරගත්තී මේකම කොහෙද දැන් දාන්නේ තියෙන්නේ එකම කාමරයයි ඒකෙන් දැන් බල්ලෝ ඉන්න 70කට වැඩිය ඒ පොඩක් ඉන්නෝ කෑනුගහ ඔන්නේ කබරයව හොඳ කොලපත් කෑල්ලක ඔතලා මේ බිත්තියට හේතු කරාම පිළිගන්න පැත්තෙන් ගෙලින් අතර දවස් දෙකනේ ඔකට ගන්න ඕනෙත් මේ ඒක නෙමෙයි සුරං අයියා මේ අපි යාන්තම් ඇඩ්වාන්ස් විතරක් අරන් බල්ලෝ 75ක් විතර බෝට් කරගත්තට මොකද මුන්ට කන්න දෙන්න දවසට හාල් මිටියක් විතර යනවනේ හලෝ ඒක තමයි මම මේ කල්පනා කළේ අනික මේ දවස් දෙකෙන් තුනෙන් ආපහු සත්තුන්ව ගෙනියන්න එනවා කිව්ව මිනිස්සු දැන් සතියක් පහුවෙලා තාම ආවේ නැහැ නේ එක්කෙනෙක්වත් ඒක තමයි දැන් මුන්ට කන්න දෙන්න රත්තරන් බඩු ගස් තියන්නේ රයිස් එකනේ තියෙන්නේ අපිට ඒ අපි ගෝල් එක හලෝ බව්වා ඤාව්වා any animal night and day ගියා මොකද මොනවාද මලා ඒ සුරං අයියා ඒ කවුද මලේ දැන් මලා කියන්නේ දැන් මේ කතා කළේ මේ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිතුමා. ඔව් එයා කියනවා මේ දැන් දඩාවතේ යන බල්ලන්ව අල්ලන්න මේ බලුයන් ප්‍රොජෙක්ට් එකත් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා මේ අපි සුවේච්ඡාවෙන් ගමේම හිටපු දඩාවතේ යන බල්ලෝ ටික අරන් පරිස්සම් කරන එක ලොකු පිනල්ලු. ඒ කියන්නේ මේ මිනිස්සු මේ දඩාවතේ යන බල්ලෝද මේ ගිනත් අපිට බාර දීලා තියෙන්නේ. ඒකනේ බලනකො මේ මිනිස්සු තේරම ඇඩ්වාන්ස් එකක් විතරක් දීලා මේ තැන් වල ජරා කරන බල්ලෝ ටිකනේ මේ ගෙනත් ලැග් ගෝලා තියෙන්නේ. හලෝ මොකද මේ කරපු බලු වැඩි අපිට What the rule?